ඉතින් අද අපේ පැත්තට ඇත්තටම දරුණුවට වැස්ස දවස. මේ වෙලාවේ මගේ ස්ටාර්ලින්ක් කනෙක්ෂන් එකට මොකද වුනේ කියලා තමයි අද වීඩියෝ එක. ඉතින් මේ ගානට මිනිස්සු එහෙම ගියාට කාලයකට පස්සේ වැස්ස දරුණුම වැස්සක් තමයි මේ. ඉතින් ඔන්න පළවෙනි වතාවට මම දැක්කා පින් සක්සස් රේට් එක 120 ගානට අඩු වෙලා තියෙනවා දරුණුම වැස්ස වෙලාවට. ඉතින් මෙන්න මේ විදිහට ඕෆ්ලයින් තමයි හුඟක් වෙලාවට මට කනෙක්ෂන් එක දකින්න හම්බුනේ. අතට මේ විදිහට පින් සක්සස් රේට් එක 120 ගානට විතර අඩු වෙලා තියෙනකොට නම් ඇත්තටම වැඩක් කරන්න අමාරුයි. වැඩක් කරන්න බෑ. මේකේ ඉවෙන්ට්ස් කියලා ගත්තොත් ඉවෙන්ට්ස් වල තියෙන්නේ ඇත්තටම මේ එයාට සැටලයිට් හොයාගන්න බෑ කියන දේ තමයි වැඩිපුරම පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ එයාට සාමාන්‍ය වෙලාවට ස්කයි එක පේන විදිහ කිසිම ඔබ්ස්ට්‍රක්ෂන් එකක් නැහැ සාමාන්‍ය වෙලාවට. ඒත් එක්ක මේ තියෙන්නේ කොහොමද අලයින් වෙලා තියෙන්නේ කියන එක. ඒක ඇත්තටම එයා ගන්නවා ඒක ලයින් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒ සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම වැස්ස හින්දා තමයි මේකේ සම්පූර්ණ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. මම ස්පීඩ් ටෙස්ට් එකකුත් කරන්න try කරා. ඇත්තටම මේකත් හරි ගියේ නැහැ. ඒ තරමටම කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙලා තිබ්බේ. ඉතින් මේ වගේ දරුණු වැස්ස වෙලාවකට නම් ඉතින් ස්ටාර්ලින්ක් පාවිච්චි කරනවා කියන එක එච්චර හොඳ අදහසක් නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතුරු ස්ටැට් ටික තියෙන්නේ. මම ඔක්කොම ටික ෂෙයා කරන්නම් කැමති කෙනෙක්ට බලා ගන්න. ඉතින් ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද මේකට විසඳුම කියලා? කමෙන්ට් එකක් දාන්න.